අද අපි ඇනවුම් කරන තෙල් ලංකාවට ආවම ඒවා පිරිපහදු කරලා දෙනකොට ඔන්නේ මිලට දෙන්න පුළුවන්. හැබැයි ලංකාව මේකට අපූර්ව විසඳුමක් හෙව්වා. ඒ තමයි හරිත විදුලිය ගබඩා කරන බේස් බැටරි පද්ධතිය. ඊයේ අලුයම මෙගාවොට් 60ක දෙවැනි බැටරි තොගයත් කොළඹ වරායට ආවා. දැන් සමස්ත මෙගාවොට් 160න් හරි අඩක්. ඒ කියන්නේ මෙගාවොට් 80ක්ම ලංකාවට ඇවිත් ඉවරයි. ගාල්ල මාතර මහව වවුනියාව චුන්නාකම් කිලිනොච්චිය වගේ උපපොළවල් 16ක මේවා සවි කරනවා. මෙතෙක් රට පාලනය කළ කිසි කෙනෙක් මේ ගැන කල්පනා කළේ නැහැ. කලින් පාලකයෝ ක්‍රමවේදයක් නැතුව ඡන්ද බලාගෙන සෝලා පැනල් බෙදලා පද්ධතියම ජංජාලයක් කළා. ඊයේ දවලුත් විදුලිය කපන්න උනේ නිසයි. හැබැයි දැන් මේ බැටරි හරහා දවල්ට අපතේ යන සූර්ය බලය ගබඩා කරලා රෑට පද්ධතියට දෙනවා. එතකොට ඉන්ධන මගින් නිපදවන රුපියල් 115ක විදුලි ඒකක පිරිවැය රුපියල් 35කට විතර අඩු කරගන්න පුළුවන් කියලා ශේත්‍රයේ ප්‍රවීණයෝ කියනවා. ඒ විතරක් නෙවෙයි. ඩීසල්, දැවිතෙල් දහනය සහ කාබන් විමෝචනය අඩු වෙනවා. මීට අමතරව මන්නාරමේ $4.65ක් වැනි අඩුම මිලකට විදුලිය දෙන මෙගාවොට් 50ක සුළම් බල ව්‍යාපෘතියේ ටර්බයින් පෙතිත් ලංකාවට ආවා. මේ වසරේදී මෙගාවොට් 550ක බැටරි පද්ධතියක් එකතු කරලා 2030 වෙද්දී 70ක පුනර්ජනනීය බල ශක්ති ඉලක්කයට වගේම විදුලි බිල 30%කින් අඩු කරන තැනට රට ගෙන යනවා කියලා බලධාරීන් කියනවා. ලෝකෙ මොන අර්බුදාවත් ලංකාවේ බල ශක්තිය අනාගතයේ සුරක්ෂිතයි කියන විශ්වාසය අද හැම පුරවැසියෙකුටම දැනෙන්න පටන් අරන් තියෙනවා.